මම ඔයාලට කියලා දෙන්නම් settings කොහොමද හදාගන්නේ කියලා. settings එකට යන්න. ඊට පස්සේ ඔයාලට company configuration එකක් පෙන්නයි. මේ company configuration එක කියන්නේ ඔයාලගේ company එකේ details දාලා තියෙන එක. ඉතින් මෙතන ඔයාලට දාන්න පුළුවන් important notice එකක්. මේක තමයි ඔයාලගේ bill එකේ print වෙන්නේ. thank you message එකකුත් දාන්න පුළුවන්. මේක තමයි ඔයාලගේ bill එකේ යටම print වෙන්නේ. මෙතන ඔයාලගේ details ටික පුරවන්න. item return days කියන්නේ item එක කොච්චර දවසකින් ඔයාලා return එකක් ගන්නවද කියලා. ඉතින් මේ තියෙන්නේ කලින් දාපු එක detail එකක්. ඔයාලට මේ විදිහට ඔයාලගේ details ටික දාලා save කරගන්න පුළුවන්. ඔයාලගේ logo එක දානවා නම් ඒ logo එක දාලා save කරගන්න පුළුවන්. ඊළඟට මම පෙන්නනම් backup and restore. ඔයාලගේ මේ system එකේ database එකේ backup එකක් යනවා මේ restore button එක ඔබපු ගමන්. ඒ වගේම backup එකක් restore එකක් backup එකක් කියන්නේ backup එක ඔබපු ගමන් restore එකක් වෙන්නේ restore එකක් ඔබපු ගමන්. ඉතින් ඔයාලගේ backup එකේ location එක ඔයාලා මෙතන backup එක click කරලා දෙන්න ඕනේ. restore button එකේදීත් ඔයාලා restore වෙන තැන ඔයාලා පෙන්වන්න ඕනේ. එතකොට තමයි මේක restore වෙන්නේ. ඔයාලට නැත්තම් එහෙම restore කරන්න අවශ්‍යම නැත්තම් ඔයාලට අපි restore එකක් ගහලා දීලා තියෙනවා මේක system එක එන තැනදීම. ඉතින් ඒක නිසා මේකෙන් ආය restore කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ sign out එක තියෙනවා. ඔයාලට escape එකකින් යන්න පුළුවන්, exit වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ATS post mini කියන මෘදුකාංගය ගැන ඔයාලට idea එකක් එන්න ඇති කියලා. ඉතින් දැනට මම සමු ගන්නම්.